විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න. මේ තියෙන්නේ පොලොස් කැටයක්. මේක රිලව් කඩලා දාපු එකක්. මේ රිලව් කඩලා දාපු එක ඔයාලට පේනවා ඇති මේ ලස්සන චූටිවට මේ පොඩි පතුරු සහ මේ චූටිවට කීතු වෙන්න ලියලා තියෙනවා ලස්සනට. ඔය වැඩේ කරන්නේ ඉත්තෑවා. සාමාන්‍යයෙන් පොලොස් ගස්වල එහෙම නැත්නම් කොස් ගස්වල එහෙම රිලව් කඩලා දැම්මට පස්සේ මිට් ටිකක් කාලා දැම්මට පස්සේ ඉත්තෑවා ඇවිල්ලා ඔන්න ඔය විදිහට චූටියට ඔය ලියලා දාන එක නේ කන්නේත් නැහැ. ඒනට පොඩිට ලියලා දානවා. මොකද මේ ලොකු කොස් ගෙඩි වල එහෙම ඇතුලේ කොස් ඇටේ එයාලා කනවා. ඒ වගේම දෙයක් තමයි මේ තව දෙයක් තමයි සාමාන්‍ය ගම්වල පොල් ගස්වල එහෙම පොල් ගෙඩියක් එහෙම වැටුනොත් අනිවාර්යෙන්ම ඉත්තෑවා ඉන්නවනම් පහුදා උදේ වෙද්දි නෑ. මොකද මැල පොල් ගෙඩිය අරගෙන යනවා. පොල් ගෙඩිය කටින් අල්ලගෙන අරගෙන ගිහින් මේක පොල් ගෙඩිය පොල් එල්ලේ ඉඳන් ලියනවා. චූටිවට මුළු දවස් මුළු රැයක් පුරාම මෙයාලා ලියනවා. ඒක අර අහලා හුරු කට්ටියට පුරුදු ඇති ලස්සන නිකන් කුරුකුරු සද්දයක් මුළු රැය පුරාටම චූටියට ලියලා කට්ටට සුද්ධ කරලා ඇතුළ කනවා. අන්න ඒ වගේ හැසිරීම තමයි මේ ඉත්තෑවා කියන සතාට තියෙන්නේ.